ත්‍රිරෝද රථයක් ගන්න බැරි තත්ත්වයට අහිංසක මිනිසුන්ට මේ වර්තමාන ආණ්ඩුව නැති කළා ඉවරයි. වාහන ලීසින් දෙන ආයතන ලෝක අමාරුවකලු. දුප්පත් මිනිස්සුන් බොහොම අමාරුවෙන් ත්‍රිවිල් එකක් ගත්තලු. දැන් ඒකත් ගන්න බැයිලු. හැබැයි ඉතින් මෙයාලා මේ කතා කරන්නේ ජනතාව ගැන හිතලමද? හැබැයි ඉතින් බොරු විදියට වාහන මිල වැඩි කරලා ඉවරලා මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නකොට නම් ඔය කාටවත් ඔව පෙරුන්නේ නැහැ. හැබැයි දැන් බොරු මිලවල් දාලා වාහන විකුණන්න බෑ. එතකොට වාහන ආවට ගියාට වැලිඩේෂන් කරන්න බෑ. අන්න එහෙම වෙනකොට තමයි මිනිස්සු පව් කියලා යාලටත් මතක් වෙන්නේ. බලන්නකෝ මේ මෙතුමා කියන කතාව ගැන. දැන් මොකද්ද මේ ලීසින් වල ක්‍රමය අනුව ජනතාවට වාහනයක් එම ගන්න පුළුවන්ද? පහසුකමක්ද මේ සලසලා තියෙන්නේ? ඇත්තටම අපි කනගාටු වෙනවා මේ වෙනකොට මේ රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට ඇත්තටම වාහනයක් ගැනීම සිහිනයක් කරලා තියෙනවා මේ පවතින රජයේ විසින්. ඒකට බරපතලම කාරණාව තමයි අපි දැක්ක පහුගිය දවස්වල මහ බැංකුව විසින් නිකුත් කරපු ණය ලබා ගැනීමේ ක්‍රමවේදය. එතකොට 70%ට තිබුණු ලියාපදිංචි වාහන 160ට අඩු කරලා තියෙනවා. ත්‍රිරෝද රථ සඳහා පුංචි මිනිහාගේ දුප්පතාගේ ත්‍රිරෝද රථයට 140යි 25 වෙනිදෙන් පස්සේ මූල්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කාර් රථ වලට 140යි ලබා ගන්න. එතකොට මෙහෙම ගියොත් මේ රටේ ඉන්න ව්‍යාපාරිකයෙකුට තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්නට මේ වාහන ලබා ගැනීම සිහිනයක් වෙලා තියෙනවා. එතකොට මේකේ බරපතලම ගැටලුවක් මතුවෙනවා. ඒ ගැටලුව තමයි දැන් ත්‍රිරෝද රථයකට 140ක් ලියාපදිංචි අයිතිකරු ලබා දීලා ෆිනෑන්ස් එක ගන්නේ 140යි. එතකොට මේ මූල්‍ය ආයතනය මේ වාහනේ ලියාපදිංචි කරන්න මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යවුවාම මේ වාහනේ පරමායිතිකාර සමාගම හැටියට දාන්නේ මේ 140ක් ලබා දෙන මූල්‍ය ආයතනය. එතකොට සම්පූර්ණ වාහනේ 140ක් ගෙවලා මේ මූල්‍ය ආයතනට අයිති වෙනවා. එතකොට මේක බරපතල ගැටලුවක්. එතකොට පරමායිතිකාර සමාගම ලෙස ලියාපදිංචි කිරීම කිසිසේත්ම කරන්න බෑ. මොකද 160ක් දාලා තින්නේ මේ වාහනේ හිමිකරු ලියාපදිංචි අයිතිකරු. එතකොට අදින් පස්සේ මූල්‍ය ආයතනවල සිදු වෙනවා පරමායිතිකාර සමාගම වෙනුවට ඇබ්සලියුට් ඕන වෙනුවට මෝගේජ්යක් හැටියට උගසක් හැටියට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ මූල්‍ය පහසුකම් ලබාගත් පොත් ලියාපදිංචි කරනකොට උගසක් හැටියට තමයි මින් ඉදිරියට කරන්නට හම්බ වෙන්නේ. එතකොට අපි ඉදිරියේදී මහ බැංකුව අධිපති නන්දලාල් වීරසිංහටත් ඒ වගේම මෝටර රථ ප්‍රවාහන කොමසාරිස්වරයාටත් අපි මුදල් අමාත්‍යවරයා වත්මන් ජනාධිපතිවරයාට කියනවා මින් ඉදිරියට මේ රටේ ජනතාව 160ක් දෙනවා නම් 140යි ණය පහසුකම ලබා ගන්න. එතකොට වැඩිපුර මුදලක් දීලා තියෙන අදාළ මූල්‍ය ආයතන නෙවෙයි මේ රටේ ජනතාව තමන්ගේ වාහනය ගන්න තමන් වැඩිපුර මුදලක් දීලා අරගන්න. එතකොට සම්පූර්ණ වාහනේ අයිතිය පරමායිතිකාර සමාගම ලෙස එදවීමට කිසිදු අයිතියක් නිදිරට මේ මූල්‍ය ආයතනවලට නැති වෙනවා. ඒ වගේම තමයි අද මේ වත්මන් ආණ්ඩුව ආවේ වික්ස් කාර් දෙන්නම් කියලා. එතකොට අපි දැක්ක හැවගේ මොඩල් එක ඇවිල්ලා කිව්වා ලක්ෂ 12ට වික්ස් කාර් දෙනවා කිව්වා. හැබැයි අද ත්‍රිරෝද රථයක් ගන්න බැරි තත්ත්වයට අහිංසක මිනිසුන්ට මේ වර්තමාන ආණ්ඩුව නැති කළා ඉවරයි. ඒක නිසා අපි ලැජ්ජ වෙනවා මේ වගේ තුප්පයි ආණ්ඩුවක් පවතින රජය මේ රටේ අහිංසක මිනිසුන්ගේ බෙල්ල කලා මේ කරන වැඩේට. එතකොට අද රටේ ජනාධිපතිවරු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නන්දලාල් වීරසිංහ, අනිත් එකේ අනුර කුමාර දිසානායක. එතකොට අනුර කුමාර දිසානායක ජනතාවගෙන් පත්වෙච්ච ජනාධිපතිවරයා, IMF එකෙන් පත් කරපු ජනාධිපතිවරයා තමයි නන්දලාල් වීරසිංහ. දැන් මේ දෙක ඝට්ටනයක් ඇති වෙලා තියෙනවා. එතකොට අද මේ රට දුවන්නේ IMF එකට ඕන විදියට. අද ඩොලර් එකේ මිල පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට අහිංසක මිනිස්සුන්ට අද වාහනයක් ගන්න බැරි තැනට මේ වත්මන් ආණ්ඩුව කටයුතු කරනවා. අද මම දැක්ක සමාජ මාධ්‍යවල ප්‍රධාන හෙඩ්ලයින් එක තමයි පුළුවන් නම් ලීසින් එකක් දාලා පෙන්නපන් මීට ආණ්ඩුව. ඉතින් අන්න අද ওই තත්ත්වයට මේ රට පත් වෙලා තියෙනවා. ඒක නිසා සංගමයක් ඇටියට මේකට විරුද්ධව අනිවාර්යයෙන්ම අපට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග වලට අපි එළඹෙනවා කියන එකත් මතක් කරනවා. ඔයාලට මොකද හිතෙන්නේ මේ කතා කරන්නේ ජනතාවට මාදරේටද? එක අතකට මෙහෙම වෙච්ච එක හොඳ නැද්ද? ඒ කියන්නේ වැඩිපුර මුදලක් දීලා වාහනයක් ගන්න එක ගන්න පාරිභෝගිකයටත් වාසියක් නැද්ද? අර අඩු මුදලක් දාලා ඉවරලා වැඩි ගාණක් ෆිනෑන්ස් දාලා වාහන ගන්න හැකියාව තිබුණා. හැබැයි ඒකේ මිනිස්සු අමාරුවෙත් වැටුණා. මොකද ඉතින් වාරිකයක් දෙකක් ගෙවා ගන්න බැරි වුණොත් වාහනේ Tamanට නෙමෙයිනේ තියෙන්නේ, වාහනේ උස්සනවා. හැබැයි වැඩි ගාණක් දාලා ගන්නකොට දැන් ඒක එහෙම කරන්න වෙන්නේ නැහැ. අනිත් එක දැන් බොරු මිලවල් වලට වාහන වැලිඩේෂන් කරන එකත් නවතිනවා. මොකද ලීසින් සමාගම් වලට දැන් පරම අයිතිකරු වෙන්න බැරි වෙනවනේ. එතකොට ඉතින් ඔය ලීසින් එහෙම දෙනකොට හරි කල්පනාවෙන් පරිස්සමට තමයි එයාලත් ඔවා දෙන්න පටන් ගන්නෙ. දැන් ඔය ලීසින් දාලා ගත්ත වාහන ගොඩක් බලන්නකෝ උස්සලා නැද්ද තියෙනවනේ. ඒවා කෙලින්ම එයාලට පරම අයිතිකරු තියෙන නිසා එයාලා ඔව උස්සගෙන යනවා. හැබැයි දැන් එයාලට ඒ වැඩේ කරන්න බැරුවත් යනවා. මොකද මේ කියන විදිහට එයාලට වාහනයක් උකසක් විදිහට තියාගන්න වෙනවා නම් වාරිකයක් දෙකක් පරක් වුණා කියලා ඉරලා හැම වාහනේ උස්සගෙන යන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් එහෙම නීතිමය ක්‍රියාත්මක කරනවා නම් උසාවි ගිහිල්ලා ලොකු කාලයක් වාගෙම ලොකු වියදමක් එයාලට දරන්න වෙනවා. අනිත් එක ඉතින් පාවිච්චි කරපු වාහන සමහරක් ඒවා මග යන්න බෑ. එව්වටත් ලීසින් දාලා ඉවරලා අවුරුදු ගානකට වාහනේ දෙනවා කියලා කියන්නේ ඊට වඩා මේ වෙච්ච වැඩේ හොඳ නැද්ද? මොකද අනවශ්‍ය විදිහට වාහන මාෆියාවත් ඉවර වෙනවා. අර වටින් නැති වාහන වැලිඩේෂන් කරලා ඉවරලා එව්වට දුන්න ලීසින් එකත් අඩු වෙනවා. අනිත් එක බොරු මිලට වාහන මිල වැඩි කරලා විකුණ ගන්නත් ඉස්සරහට බැරි වෙයි. ඔයාලට මොකද හිතෙන්නේ මේක ගැන? ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බුමු. සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක්.